ලේ නෑකම පාවා දුන් මල්ලි. මගේ නම නිලු. අද මම මේ කතාව කියන්නේ හදවතේ තියෙන ලොකුම බර නිදහස් කරගන්න. මම හැදුනේ සබරගමුව පළාතේ රත්නපුර කිට්ටුව ලස්සන කඳු පන්තිවලින් වටවුණු ගමක. අපේ ගෙදර තිබුණේ රබර් වත්තක් මැද. අම්මයි, තාත්තයි, මමයි, මගේ මල්ලි සජිතයි තමයි අපේ ලෝකේ වුණේ. තාත්තා වතු පාලකයෙක් විදිහට වැඩ කළා. අම්මා බොහොම ගුණ යහපත් ගැහැණියක්. මල්ලි මට වඩා අවුරුදු 2ක් බාලයි. පොඩි කාලේ ඉඳන්ම අපි දෙන්නා හරිම එකතුයි. මම මල්ලිට සැලකුවේ මගේම පණ වගේ. අම්මා කුඹුරට හරි දර හොයන්න වත්තට හරි ගියපු වෙලාවට මල්ලිව බලාගත්තේ මම. එයාට බත් චෙල්වේ නෑවේ ඉස්කෝලේ එක්කන් ගියේ මමයි. අක්කේ මම ලොකු වුණාම ඔයාව රජෙක් වගේ බලාගන්නවා කියලා එදා මල්ලි මට කිව්වේ හරිම අහිංසක විදිහට. ඒ අහිංසක මල්ලි කොහොම මේ වගේ අමනුෂ්‍යයෙක් වුණාද කියලා මට අදටත් හිතාගන්න බැහැ. අපි ටික ටික ලොකු වුණා. මම සාමාන්‍ය පෙළ අවසන් කරලා ගමේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩට ගියේ අපේ පවුලේ ආර්ථිකයට හයියක් වෙන්න. මම මගේ පඩියෙන් වැඩි හරියක් වියදම් කළේ මල්ලිගේ ඉගෙනීමේ වැඩවලට. මල්ලි නගරයේ උසස් පෙළ පන්ති යන්න පටන් ගත්තා. එතනින් තමයි අපේ විනාශය ආරම්භ වුණේ. නගරයේ ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ මල්ලිගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයා වෙනදා වගේ නෙවෙයි, හරිම අකීකරු වුණා. කොණ්ඩේ වවලා, කන් විදලා, අමුතු විදිහේ යාළුවෝ එක්ක ගෙදර එන්න ගත්තා. තාත්තා මල්ලිට ගොඩක් දොස් කිව්වා. සචි, ඔය යාළුවෝ උඹව විනාශ කරයි. කොහොම යන්න එපාමයි පුතේ කියලා තාත්තා කෑ ගහද්දි මල්ලි කලේ රවාගෙන කාමරයට ගිහින් දොර වහගන්න එක. සමහර දවස්වලට මල්ලි ගෙදර එන්නේ පාන්දර. ඇස් රතු වෙලා කටහඬ ගොත ගැහෙනවා. මට තේරුණා මල්ලි මොනවා හරි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා කියලා. මම දවසක් රහසින් එයාගෙන් ඇහුවා මල්ලි එයිමේ ඔයා මේ මොනවද කරගන්නේ කියලා. එයා මගේ අත තදින් මිරිකලා අක්කේ මට සල්ලි ඕනේ. මම ලොකු ණයකාරයෙක් වෙලා ඉන්නේ. මට උදව් නොකරොත් උන් මාව මරයි කියලා අඬන්න ගත්තා. මම මගේ පඩියෙන් ඉතුරු කරපු සල්ලි විතරක් නෙවෙයි මගේ රන් මාලය පවා මල්ලිට දුන්නා ඒ ණය බේරන්න කියලා. මම හිතුවේ සහෝදර ප්‍රේමයෙන් මම කරන මේ උදව්ව නිසා මල්ලි හැදෙයි කියලා. ඒත් මම කරලා තියෙන්නේ වලක් කපන මිනිහෙකුට සවලක් දුන්නා වගේ වැඩක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. වහුගිය මාස කිහිපය පුරාම මල්ලි හරිම සාමකාමීව හිටියා. එයා කිව්වා එයාට කොළඹ ලොකු රක්ෂණ ආයතනයක රස්සාවක් හම්බ වුණා කියලා. අක්කේ මම දැන් හොඳ මිනිහෙක් වෙන්නයි හදන්නේ. ලබන සතියේ මට කොළඹ යන්න ඕනේ සම්මුඛ පරීක්ෂණයකට. අක්කත් එනවද මාත් එක්ක තනියට? මල්ලි හුවා. අම්මයි තාත්තයි මුලදී ටිකක් අකමැති වුණත් මම බල කළා මල්ලිත් එක්ක යන්න. මම හිතුවේ මල්ලිගේ මේ අලුත් ආරම්භයට මම ශක්තියක් වෙන්න ඕනේ කියලා. එදා අඟහරුවාදා උදේ අපි කොළඹ එන්න පිටත් වුණා. මම මගේ ලස්සනම ඇඳුම ඇඳගෙන ලොකු බලාපොරොත්තු ඇතිව තමයි කොළඹ ආවේ. කොළඹට ආවට පස්සේ මල්ලි මාව ත්‍රිවීල් එකක දාගෙන නගරයෙන් ටිකක් ඈත තියෙන විශාල මන්දිරයක් වගේ ගෙදරකට එක්කන් ගියා. මේ අපේ බොස්ගේ ගෙදර මල්ලි කිව්වා. ඒත් ඒ ගෙදර ඇතුළට යද්දීම මගේ හිතට ලොකු බයක් දැනුණා. එතන හිටපු මිනිස්සුන්ගේ බැල්ම හරිම අමුතුයි. මල්ලි මාව සාලේ ඉඳවලා අක්කේ මම බොස්ව හම්බ වෙලා ලියකියවිලි ටික දීලා එන්නම් කියලා ඇතුළට ගියා. විනාඩි 20ක් විතර ගියාට පස්සේ මට සැක හිතුණා. මම සාලේ හිටපු මිනිහගෙන් ඇහුවා මල්ලි කොහෙද කියලා.
එයා hina වෙලා මට කිව්ව දේ ඇහුවම මගේ මුළු ලෝකයම නතර වුණා. උඹේ මල්ලි සල්ලි මිටියක් අරන් පිටිපස්සේ දොරෙන් ගියා. උඹව එයා අපිට වික්කා. මට අදහගන්න බැරි වුණා. මගේම මල්ලි මම පණ වගේ ආදරේ කරපු මගේ පඩියෙන් උගන්වපු සජිත් මාව මේ වගේ තැනකට වික්කා. මම කෑ ගහලා දුවන්න හැදුවා. ඒත් හැඩිදැඩි මිනිස්සු දෙන්නෙක් මාව අල්ලගෙන කාමරයකට තල්ලු කරලා දොර වැහුවා. මම ඒ දොරට ගහමින් දවස් ගාණක් ඇඬුවා. දෙවියනේ මට ඇයි මෙහෙම වුනේ කියලා මම කෑ ගැහුවා. බහුවදා ඒ ගෙදර ලොක්කා කියලා හඳුන්වන මිනිස්සයා කාමරයට ආවා. එයා මට පෙන්නුවා මල්ලි සල්ලි මිටියක් අතට ගන්න වීඩියෝ එකක්. උඹේ මල්ලි සූදුවෙන් පෙරදුණු ලක්ෂ 5ක ණය බේරගන්න තමයි උඹව මෙතැනට දීලා ගියේ. දැන් උඹට අපේ විදිහට ඉන්න වෙනවා, එයා කිව්වා. එතන හිටපු කාලය නිරයක් වගේ. මම විතරක් නෙවෙයි, තවත් අහිංසක ගෑනු ළමයි කිහිප දෙනෙක්ම එතන සිර වෙලා හිටියා. සමහරුන්ගේ අම්මලා තාත්තලා පවා ඒ අයව විකුණලා. මිනිස්සු සල්ලි වෙනුවෙන් මේ තරම් පහත් වෙයි කියලා මම හිතුවේ නැහැ. මට නිතරම මතක් වුණේ අපේ ගමේ ගෙදර අම්මා උයන බත් එකේ සුවඳ. තාත්තගේ ආදරේ. මල්ලි නිසා ඒ හැමදේම මට අහිමි වුණා. වස්වන පරිච්ඡේදය, බලාපොරොත්තුවේ කිරණ සහ පලායාම. සති දෙකකට විතර පස්සේ ඒ ගෙදර වැඩට අලුත් කාන්තාවක් ආවා. ඇයගේ නම විමලා. ඇය හරිම කරුණාවන්තයි. දවසක් මම අඩනවල් දැකලා ඇය මගේ ළඟට ඇවිත් රහසින් කිව්වා, "දුවේ, මටත් ඉන්නේ ඔබ වගේම දුවේ. මම ඔබව මෙතනින් බේරගන්නම්" කියලා. විමලා අක්කා දවස් ගාණක් සැලසුම් කළා. දවසක් රෑ ඒ ගෙදර මිනිස්සු හොඳටම බීලා නිදාගෙන ඉන්න වෙලාවක ඇය මට පිටිපස්සේ දොරේ යතුරු ගෙනත් දුන්නා. "දුව, වන්න එපා කියලා දුවන්න. පාරට ගිහින් හම්බ වෙන පළමු වාහනයට අත දාන්න" ඇය කිව්වා. මම මගේ ජීවිතේ අන්තිම ශක්තියත් අරගෙන දිව්වා. කළුවරේ ගල් මුල්වල වැදිලා මගේ කකුල් තුවාල වුණා. ඒත් මම නතර වුණේ නැහැ. පාරට ඇවිත් මම දැක්ක පොලිස් ජීප් රථයක් එනවා. මම පාර මැදට පැනලා ඒක නතර කළා. මම වෙච්ච හැමදේම අඩ පොලිස් නිලධාරීන්ට කිව්වා. එදා රෑම පොලිසිය ඒ ගෙදර වැටළුවා. ඒ නරුමයෝ හැමෝම අත්අඩංගුවට ගත්තා. මාව ආරක්ෂිතව රෝහල්ගත කළා. ඒත් මගේ හිතේ තිබුණු ලොකුම වේදනාව මල්ලි ගැන. පොලිසිය මල්ලිව හොයාගෙන අපේ ගෙදරට ගිහින් තිබුණා. මල්ලි පොලිසිය දැකලා පැනලා යන්න හදද්දි පාලමකින් වැටිලා එයාගේ කකුල් දෙකම පණ නැති වෙලා. අද මල්ලි රෝද පුටුවක. එයා කරපු වැරැද්දට සොබාදහම එයාට දඩුවම් දීලා. මම ආපහු ගෙදර ගියා. අම්මයි තාත්තයි මාව දැකලා සෑහෙන්න ඇඬුවා. මම මල්ලිට වෛර කරන්නේ නැහැ. ඒත් මට කවදාවත් එයාට පරණ විදිහට ආදරේ කරන්නත් බැහැ. සහෝදරයෙක් වෙලත් Tamanගේම අක්කව විකුණපු එක ගැන එයා අද පසුතැවෙනවා. මම අද රක්ෂාවක් කරලා මගේ ජීවිතය ගොඩනගාගෙන තියෙනවා. මේ කතාව මම